රයිට්. එහෙනම් මේ වීඩියෝ එක අරන් ආවේ තව දවස් 60කින්, ඒ කියන්නේ 2026 උසස් පෙළ විභාගෙට මුහුණ දෙන නංගිලා මල්ලියාට. ඉතින් දවස් 60ක් වගේ පොඩි කාලෙකින් කොහොමද BS වලට ඔයාලට යන්න පුළුවන් ඉහළම සාමාර්ථයට. හරි, එක්කෝ ඒකක් වේවා නැත්නම් B එකක් වේවා. ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න මේ දවස් ගාන ඇතිද? කොහොමද මේ දවස් ගාන ඇතුළත හරි ඔයාගේ ටයිම් එක මැනේජ් කරලා පේපර්ස් කරලා තියරිත් පාඩම් කරලා කොහොමද ඔයා බලාපොරොත්තු රිසල්ට් එක දාන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පොඩි කාලයක් කරන් මම මේ වීඩියෝ එක, ඒ කියන්නේ මේ වෙද්දි වැඩ කරන්න ප්ලෑන් එකක් නැති ළමයෙක් ඉන්නවනම් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යන් කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න. එතකොට අද දවස ගත්තොත් අද ඇවිල්ලා මං හිතන්නේ 6:15 වගේ වීඩියෝ අප්ලෝඩ් කරද්දී 6:16 වගේ වෙයි. ඉතින් හරියටම ගත්තොත් නිකන් දවස් 60ක් හෝ ඊට දවස් 7ක් අඩු කාලයක් තියෙනවා. හරි. එතකොට ඇත්තටම මේ කාලය ඇතුළත වැඩ කරලා ඔයාලට BS වලට ඒකක් දාන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද කියලා හිතනව වඩා, හරිද? ඒ කියන්නේ ඒකක් දාන්න පුළුවන්ද බැරිද කියලා හිතනව වඩා ඔයාලට කරන්න තියෙන්නේ try කරලා බලන්න, හරිද? උත්සාහ කරන්න. ඉතින් ඒක අපතේ යන්නේ නැහැ නේ. හරි. මං එන ප්ලෑන් එකට. ඔයාට දවසට පැය කීයක් තියෙනවද? දවසට පැය 24ක් තියෙනවා. හැබැයි දවසට පැය 24ක් තිබ්බට ඔය පැය 24ම ඔයාලට වැඩ කරන්න හම්බෙවද? නෑනේ. ඔයාගේ ටයිම් එක වේස්ට් වෙලා කියන කන්න බොන්න නිදා ගන්න ඇරලා ඔයාට මේ කාලය ඇතුළත පැය 12ක් වැඩ කරන්න සිද්ධ වෙනවා. හරි, දැන් හිතන්න පුළුවන් අනේ මේ මං හෙට ඉඳන් පාඩම් කරන්න ගන්න ළමෙක් මං පළවෙනි දවසේ පැය 2ක් පාඩම් කරනවා, ඊගාව දවසේ පැය 3කට ඒක වැඩි කරනවා, ඊගාව දවසේ පැය 5කට වැඩි කරනවා. පළවෙනි දවසෙන් 12ක් පාඩම් කරන්න බෑනේ. බැරි වුණත් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලා ටයිම් යන්නේ නැහැ. හරිද? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැය 12කට යන්න වෙනවා. හරි. එතකොට පැය 12 ගානේ ගත්තොත්, හරිද? පැය 12 ගානේ ගත්තොත් ඔයාට තව දවස් 60ක් තියෙනවා. ඒක 12 60න් වැඩි කරොත් ඔයාට පැය 720ක් ආසන්න වශයෙන් එක්සෑම් එක වෙනුවෙන් වැය කරන්න නැත්නම් වැඩ කරන්න තියෙනවා. හරිද? එතකොට අපි පැය 720ක් තියෙනවා. හැබැයි මේ පැය 720ම අපිට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. හරිද? මල ගෙදරක් දාන ගෙදරක් සෙට් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කොච්චර යන්න එපා කිව්වත් ඉතින් යනවුන් ඉන්නවට. හරි. අපි ආසන්න වශයෙන් පැය 720ක් වෙනුවට පැය 600ක් වැඩ කරනවා කියලා හිතුවොත්, හරිද? ඔයාට එක හරි පැය 600ක් කියලා වටේලා ගමුකෝ. දැන් මේ පැය 600 ඔයාට, ඒ කියන්නේ කැම්පස් යන රිසල්ට් එකක් දාන්න ඕන නම් අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් තුනටම මේ 600 හරි විදියට බෙදලා වෙන් කරන්න වෙනවා. ඒ කියන්නේ හරි විදියට බෙදලා වෙන් කරනවා කියන්නේ සමානව දාන්න කියන එක නෙමෙයි. හරිද? මම මෙතන සමානව දාලා තිබ්බට සමානව දාන්න කියන එක නෙමෙයි හරි විදියට වෙන් කරනවා කියන්නේ. දැන් ජස්ට් ඔයාලට මේ වෙද්දී අයිඩියා එකක් තියෙන ඔයා ඉන්නේ මොන මට්ටමේද? මම accounting නම් ඉන්නේ ඒ මට්ටමේ BS account එක කෙලවිලා. හරිද? ඒ දෙකෙන් 100ක් වගේ. එහෙනම් මේ පැය 600න් හරිද සමානව මේ තුනටම බරතවීම දෙන්න ඕද? නෑනේ. accounting එක නම් ඉන්නේ accounting වලට පැය 100ක් වගේ දාලා අනිත් දෙකට පැය 500 250 250 ගානේ වගේ කඩලා දාන්න. හරිද? ජස්ට් මේ ඔයා ඉන්න මට්ටමත් එක්ක, ඒ කියන්නේ ඔයා ඒක කරගනිත් බබල් නෙමෙයි. හරිද? ඉතින් මේ වෙද්දී ඔයා ඉන්නේ තුනම එක මට්ටම කියලා හිතාගෙන මම BS වල පැය 200ක් දැම්මා, accounting වල පැය 200ක් දැම්මා, ICT වල පැය 200ක් දැම්මා. ICT කරන්නේ නැත්නම් මෙතන ඉකෝ. එතකොට මේ පැය 200 තුලේ ඔයාගේ ප්ලෑන් එක වෙන්න ඕනේ තියරි ටිකක් මතක් කරගෙන පේපර්ස් කරන එක. මේක කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හරිද? බෑ කියලා දෙයක් නැහැ නේ. බැරි වුණා කොහොම හරි කරන්න වෙනවා. හරි. තියරි ටිකක් කවර් කරා, පේපර්ස් ටිකක් කරන්න වෙනවා. හරි. මම දැන් එන BS පේපර් එක පැත්තට. හරි, BS පේපර් එක ගත්තොත්, හරි, ඔයා මේ පේපර් එකේ ලකුණු 75ක් ගත්තොත් A එකක්, එතකොට 65ක් ගත්තොත් B එකක්, 55ක් ගත්තොත් C එකක්. ඒක දන්නවනේ. දැන් BS පේපර් එක, හරි, part 1 එක තියෙනවා, part 2 එක තියෙනවා. part 1 එක ගත්ත මේ part 1 එක පැත්තට ගාවොත්, හරිද? part 1 එකේ ඉන්නේ ලකුණු කීයද? ලකුණු 100යි. මේක දෙකට බෙදලා 50න් තමයි දෙන්නේ. හරිද? 100න් 50ක් හම්බ වෙනවා part 1 එකට. හරි. මේකේ තියෙන MCQ ප්‍රශ්න 30ක්. ඔයාලා දන්නවනේ MCQ ප්‍රශ්න 30ක් තියෙනවා. ඒතර 41 ඉඳන් 31 ඉඳන් 40 වෙනකන් තියෙනවා හිස්තැන් පුරන ප්‍රශ්න 40ක්. එක ලකුණු භාගේ ගානේ එතන සම්පූර්ණ ලකුණු 10ක් හම්බ වෙනවා. මේ MCQ 30ට එක ගානේ සම්පූර්ණ ලකුණු 30ක් හම්බ වෙනවා. ඒතකොට මෙතන කෙටි නිශ්චිත ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අර හතරක් කියන ව්‍යාපාර ගති ලක්ෂණ හතරක් නම් කරන්න. එක උත්තරයකට ලකුණු භාගේ ගානේ සාමාන්‍ය එක ප්‍රශ්නේ එතනත් ලකුණු එකක් හම්බ වෙනවා. හරි. එතන මෙතනත් 10ක් හම්බ වෙනවා. ඒක ඔයා දන්නවනේ. දැන් part 1 එක කොට දානවා කියන එක ඒ කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයා papers මේ 10ක් 15ක් කරා කියන්නේ නිකම් MCQ ටික හැදෙනවා. දැන් ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ part 2 එකනේ. ඒකට part 2 එක ලියන්න නම් හරි අර MCQ ඔය කනා ගහන්න බෑ. හරි part 2 එක ලියන්න ඔයා පාඩම් කරලා යන්න ඕනේ.
මේ MCQ ඒ කියන්නේ part 1 එක ලියන්න ඔය papers 15ක් 20ක් කරලා ගියා නම් නිකම්ම මේකේ ලකුණු ටික ගන්න පුළුවන්. දැන් ඔයාට ප්‍රශ්න දෙන part 2 එක. එතකොට part 2 එකට ගත්තොත් හරිද? මෙතන ප්‍රශ්න සම්පූර්ණයෙන් 8ක් තියෙනවා. ඔයාට මේකෙන් ලියන්න වෙන්නේ ප්‍රශ්න කොච්චරද? ප්‍රශ්න 5කට තමයි උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයක ලකුණු 20 ගානේ හම්බ වෙනවා. එක ප්‍රශ්නයක ලකුණු 20 ගානේ 5යි කියන 100යි 100 දෙකෙන් බෙදපුවම මෙතන 50ක් හම්බ වෙනවා 100ෙන්. එතකොට මෙතන 50යි මෙතන 50යි එකතු වෙලා තමයි ඔයාගේ ලකුණු 100 හැදෙන්නේ. හරි. මම නිකන් ඒක ටිකක් ඉක්මනට කියන් ගියේ ඒවා. දන්නවනේ හරි. පේපර් එක හැදෙන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හරි. මේකේ A කොටස තියෙනවා B කොටස තියෙනවා. දැන් A කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා B කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඔයා මේකේ ප්‍රශ්න තෝරගනිද්දි හරිද? එන්නේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. ඒ ප්‍රශ්න 5 තෝරගන්න ඕනේ මෙහෙම. හරි. මේ එක කොටසෙන් අවම වශයෙන් ප්‍රශ්න දෙකකටවත් උත්තර ලියන්න ඕනේ. ඒ කියන්නේ A කොටසෙන් ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් කරන්න ඕනේ B කොටසෙන් ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් කරන්නත් ඕනේ. ඒතර 5 වෙන්න තව එක ප්‍රශ්නයක් කරන්න ඕනේ. ඒ එක ප්‍රශ්නේ ඔයාට කැමති නම් A කොටසෙන් තෝරගන්න පුළුවන් නැත්නම් B කොටසෙන් තෝරගන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට මේකෙන් දෙකක් ලියලා මේකෙන් තුනක් ලියනවා. නැත්නම් මේකෙන් දෙකක් ලියලා මේකෙන් තුනක් ලියනවා. ඔය අවස්ථා දෙකට තමයි ඔයා යන්න ඕනේ. හරි. මේ දැන් ඒ කියන්නේ ගොඩක් අයට මේ ඒ කියන්නේ සමහරු කියන්න පුළුවන් මේ ගෙදරින් මේ අහවල් ප්‍රශ්න සූදානම් වෙලා යනවා කියලා හිතාගෙන ගිහිල්ලා ගොඩ දාන්න බෑ කියලා. හරි. බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක වාසනාව නොවෙනස් වෙනවා. හැබැයි පෞද්ගලික මන්නම් කොට දැන් මෙහෙම හරි. මම මේ ප්‍රශ්න ටික කරන්න බලාගෙන යනවා. හරි. ඒ කියන්නේ මම ප්‍රශ්න 6කට විතර ලෑස්තිලා ගියා. ප්‍රශ්න 5කට විතර ගියා නම් කියලා වෙනවා. ප්‍රශ්න 6කට විතර ලෑස්තිලා ගියා. ඊට පස්සේ මේ ඒ ලෑස්තිලා ගිය ප්‍රශ්න අයින් ලේසිම ප්‍රශ්න 6 තෝරගෙන ලිව්වා. හරි. දැන් ප්‍රශ්න හැදෙන විදිය ගත්තොත් හරි. දැන් මේ A කොටස කියන එක ගොඩක් වෙලාවට ඒ කියන්නේ A කොටස 90%ක්ම තියෙන 12 වසර පාඩම්. B කොටසේ 100%ක්ම තියෙන 13 වසර පාඩම්. හරි. මේ A කොටසට මැනේජ්මන්ට් පාඩම් වලින් මේ ඔය 90 කොටසක් ඔය කරකලා අතාරින්න පුළුවන්. දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් හැදෙන්නේ 1 2 3 කියන පාඩම් වලින්. ඕකේ සාමාන්‍ය අර පහේ අයන්නට ආයන්නකට මැනේජ්මන්ට් ප්‍රශ්නයක් මේ කරකලා අතාරින්න පුළුවන්. හරිද? එතකොට දෙක සාමාන්‍යයෙන් හැදෙන්නේ 4 5 6 3 7 8 9. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ 9 10 11. ඔකට 8 වගේ පාඩමුත් මික්ස් වෙන්න පුළුවන්. එතකොට මේක හැදෙන්නේ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ මැනේජ්මන්ට් ඔපරේෂන් මැනේජ්මන්ට් ඒ කියන්නේ 12 13. හයවෙනි එක හැදෙන්නේ 14 15. හත්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ 15 සහ 16. 8 හැදෙන්නේ 17 සහ 18. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙන්න මේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න වල 180%ක්ම හැදිලා තියෙන්නේ. 100%ක්ම නැති වුණා 180%ක්ම හැදිලා තියෙන්නේ මේ වගේ. හරි. දැන් ඔයාට පාඩම් 18ම මේ කාලය ඇතුළත ඒ කියන්නේ පාඩම් කරන්න බෑ කියලා හිතනවනම් ඔයාට මේ විදිහට ඔප්ෂන් එකකට යන්න පුළුවන්. හරි. ඔයාට පුළුවන්. හරි. පළවෙනි කම්බිනේෂන් එක තමයි ඔයාට පුළුවන් 1 2 3 4 5 6 කියන පාඩම් ටික බලාගෙන ගිහිල්ලා 13 වසරේ පාඩම් 7ක් තියෙනවා. හරි පාඩම් 7ක් තියෙනවා. සම්පූර්ණ පාඩම් 18ක් තියෙනවා. 13 වසරේ මැනේජ්මන්ට් පාඩම් 7ක් තියෙනවා. මොනවද? කළමනාකරණය, මෙහෙම කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය, මානව සම්පත්, මේ තොරතුරු පද්ධති, ව්‍යාපාර සැලැස්ම. හරි. එතකොට 13 වසරේ පාඩම් 7යි. මේක 1 2 3 4 5 6 කියන පාඩම් ටික බලන් ගියොත් ඔයාට පුළුවන් මෙතනින් මේ ප්‍රශ්න දෙකට උත්තර ලියලා එතකොට 13 වසරෙන් හරි 13 වසරෙන් කැමති ප්‍රශ්න 3කට උත්තර ලියන්න. හරි. මේ පාඩම් 7ම පුළුවන් කියන්නේ ඔයාට මේ ප්‍රශ්න 4න් කැමති ප්‍රශ්න 3කට උත්තර ලියන්න පුළුවන්. ඕන පළවෙනි කම්බිනේෂන් එක. ඊට පස්සේ දෙවෙනි කම්බිනේෂන් එක වල මෙහෙම කරන්න පුළුවන්. මේකේ 7 8 9 කියන ප්‍රශ්න ටික තෝරන් ගිහලා 7 8 9 ඊට පස්සේ 9 10 11 කියන පාඩම් ටික බලාගෙන ගිහිල්ලා 13 වසරේ පාඩම් ටික ඔක්කොම ඔයා පාඩම් කරන් යන්න. හරි. ඒ ටික ඔක්කොම පුළුවන් නම් ඔයාට පුළුවන් මෙතන කැමති ප්‍රශ්න 4න් කැමති 3කට උත්තර ලියන්න. හරි. ඔන්න දෙවෙනි කම්බිනේෂන් එක. හරි. එතකොට මේ කම්බිනේෂන් එකේ කියන්නේ 12 වසරට වඩා 13 වසරේ පාඩම් ටික ලේසි ළමයට මේ පළවෙනි කම්බිනේෂන් එක හෝ දෙවෙනි කම්බිනේෂන් එක යන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කම්බිනේෂන් එක. ඒ කියන්නේ 13 වසර සෙට් නෑ හැබැයි 12 වසර පාඩම් ටික අනේ හොඳට පුළුවන්. එයාට පුළුවන් 12 වසරේ මෙතන පාඩම් 11ක් තියෙනවා. මේ පාඩම් 11මයි 13 වසරේ 12 13 14 15 කියන පාඩම් ටික බලන් යන්න. එතකොට 12 වසරේ පාඩම් 11ම පුළුවන් කියන්නේ එයාට මෙතන ප්‍රශ්න 4න් කැමති ප්‍රශ්න 3ක් තෝරගෙන උත්තර ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම 12 වසරේ 13 වසරේ 12 13 14 15 පුළුවන් කියන්නේ 12 14 පුළුවන් 5 වෙනි එක පුළුවන් 14 15 පුළුවන් කියන්නේ 6 වෙනි එකට උත්තර ලියන්න පුළුවන්. ඔන්න තුන්වෙනි කම්බිනේෂන් එක. ඊට පස්සේ හතරවෙනි කම්බිනේෂන් එක විදියට 12 වසර 11 තියෙන ඉඳ 11 වසර කියෙන්නේ. හරි. උඹලා ඔය නෙමෙයි.
12 වසර පාඩම් ටික ඔක්කොම බලාගෙන ගිහිල්ලා 13 වසරේ 15 16 17 18 කියන පාඩම් ටික බලන් යන්න පුළුවන්. ඔන්න මම රෙකමන්ඩ් කරන කම්බිනේෂන් 4. හරි. දැන් මේව බැලුවම ඔයාලා මෙහෙම කම්බිනේෂන් හදාගන්න පුළුවන්. 13 වසර පාඩම් ටික ඔක්කොම බලන් යනවා. මේකේ 4 5 6 ඔයාලට පුළුවන්. 4 5 6 බලන් යනවා. ඊට පස්සේ මේ 9 10 11 පුළුවන්. මම 9 10 11 බලන් යනවා. එහෙම කම්බිනේෂන් ටික හදාගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න වලින් 180ක් ඇදෙන මේ පාඩම් වලින්. හරිද? 180ක් කියන්නේ ඉතින් ඒකක් ගොඩ දාගන්න පුළුවන්. හරිද? 180 මේ ප්‍රශ්න වල මෙහෙම හැදිලා තියෙනවා කියන්නේ. ඒතර ඔයාලට තව කැමති නම් මෙහෙම කම්බිනේෂන් හදාගන්න පුළුවන්. මෙතන 4 5 6 9 10 11යි. ඊට පස්සේ මෙතන පාඩම් 7යි. ඔහොම ඒ කියන්නේ ගැලපෙන විදිහට just මේක නෝට් ඩවුන් කරගෙන මේ ඔයාලට හොඳටම ලිය ප්‍රශ්න ලියන්න පුළුවන් පාඩම් ටික තෝරගෙන ඔයා මේ කම්බිනේෂන් සෙට් නැත්නම් ඔයා කම්බිනේෂන් හදාගන්න. හරිද? නිකන් පාඩම් දාන්න පුළුවන් අම්මට සිරි වෙන්න වැඩ කරපු එකට ඉතින් මේ වැඩක් නෑ. හරිද? වැඩ කරන විදිහට වැඩ කරගන්න නිකන් අර කාගේ හරි කටහඬක් අහන්න නැතුව නිකන් සාංකාව ගැන කමන්නේ. ඉතින් ඔය නිකන් තියෙන ඩේටා ටික අහන්න ලයික් එකක් දාන්න. ඔය කැමතිද සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ එහෙම අවුලක් නෑ. දැන් මෙහෙම ඒ කියන්නේ සම්පූර්ණ සිලබස් එක නැතුව ඔයාලට ඒකට යන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හරිද? දැන් ඒකට යන්න නම් හරිද? ඒකට යන්න කෙනෙක් නම් ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ මෙහෙම. හරිද? MCQ එකේ අනිවාර්යෙන් 38 40ක් තුර ගහන්න ඕනේ. හරිද? MCQ papers 10ක් 15ක් කරා කියන 38ක් 40ක් ගහන එක ඒ කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. හරි අත්දැකීමෙන් කියන්නේ. ඊට පස්සේ දෙවනි පේපරේ මේ එක ප්‍රශ්නයේ ලකුණු 20ක් හම්බ වෙනවා. හරිද? එක ප්‍රශ්නයේ ලකුණු 20ක් හම්බ වෙනවා. ඇත්තටම 20යි 20 මේ කියන්නේ 20ම 20ම ගන්න තරම් ඒ කියන බ්‍රයිට් කේස් එකක් නෙමෙයි නේ බං මේ වීඩියෝ එක බලලා කියන්නේ. එහෙම කෙට්ට මෙහෙම වීඩියෝ මොකටද? හරි. ඔයා try කරන්න ඕනේ 20න් 15ක් ගන්න. සමහර වෙලාවට බං ඒ කියන්නේ එක ප්‍රශ්නේ 20න් 15ක් ගන්න බැරි වෙන්න පුළුවන්. 20න් 13ක් එන්න පුළුවන්. හැබැයි ඊගාව ප්‍රශ්නේ ඔයා ලියන ඊගාව ප්‍රශ්නේ ලේසි. ඒකෙන් ඇවිල්ලා 20න් 18ක් විතර. එහෙම වොරි වෙන්න දෙයක් නැහැ පොඩ අඩු වැඩි වෙන්න පුළුවන්. හරි කොහොම හරි ටාගට් එක තියෙනවා 20න් 15ක් ගන්න. ඒතර 20න් 15ක් ගත්තොත් ඔයාට හරි එන 15 ගානේ 5ක් කියන්නේ 75යි. 75. ඒ කියන්නේ 100න් 75යි. ඒක දෙකෙන් බෙදුවම දෙක කොටස වෙනවා 37.5ක්. එතකොට මේකේ MCQ 38ක් ගැහුවා කියන්නේ. MCQ එකේ MCQ 38ක් ගැහුවා කියන්නේ ඒක බෙදිලි නෑ නේ කෙලින්ම 38ක් ගැහුවා කියන්නේ. කියන්නේ ලකුණු 38ක් ආවා කියන්නේ ඒ 38යි මෙතන මේ 100න් බෙදෙන 37.5යි එකතු වුණාම 75.5ක් එනවා. ඒ කියන්නේ ඔයාලා මෙතන ඒකක් තියෙනවා හරිද? 75නේ ඒක දෙන්නේ. දැන් B එකක් යන කෙනෙක්ට B එකක් යන එකෙක් අනිවාර්යෙන් MCQ 35ක් ගහන්න ඕනේ. ඒ වගේම මෙතන ඔයා තෝරගන්න ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයක් නෑ 20න් 12ක් ඇචීව් කරන්න ඕනේ. 20න් 12ක් ගන්න බැහැ ඉතින් වැඩක් නෑනේ. 20න් 12ක් ගන්න පුළුවන් වෙන්න හරි. එතකොට 12 වරක් 5 60යි. ඒ කියන්නේ 100න් 60යි. ඒක දෙකෙන් බෙදුවොත් 30යි. එතකොට මෙතන 30යි මෙතන MCQ පේපරෙන් ආව 35යි. ලකුණු 65ක්. එතන ඔයාගේ B එක හැදෙනවා. ඊට පස්සේ C එකක් ගන්න ළමෙක්. ඔයාට කරන්න තියෙන පොඩි වැඩයි MCQ පේපර් එක ලකුණු 30ක් ගන්නවා. ඒ වගේම සෙකන්ඩ් පාර්ට් එකට ඔයා මොකද කරන්නේ? 20න් 10ක් ඒ කියන්නේ අර සම්පූර්ණ එකෙන් සම්පූර්ණ ප්‍රශ්නේ භාගයක් කරක් දාන්න පුළුවන්. 20න් 10ක් කරන් ඔයාලට පුළුවන් 10 ගානේ 5ක් කියන්නේ 100න් 50යි. ඒක දෙකෙන් බෙදුවා 25යි. මෙතන 25යි මෙතන 30යි ලකුණු 55යි. ඔන්න ඔය විදියට ඔයාලට C එක ගන්න පුළුවන්. හරිද? يعني පාඩම් ඔක්කොම නැතුව ප්‍රශ්න වරද්දලා ඔයාට එක්කෝ ඒකක් ගන්න පුළුවන් නැත්නම් B එකක් ගන්න පුළුවන් නැත්නම් C එකක් ගන්න පුළුවන්. හරි? ප්‍රශ්න තියෙනවද? ඕන බැරි නෑ. හරි? දැන් මම දෙන්නම් ඒ කියන්නේ මාසයක් ඇතුළත කොහොමද ඔයා මේ කියන්නේ මේ කම්බිනේෂන් ටික එන මේ කම්බිනේෂන් විදිහට පාඩම් කරනවා ඔයා කොහොමද මේ පාඩම් ටික ඒ කියන්නේ මාසයක් ඇතුළත පාඩම් කරලා ඉවර කරන්නේ. ඒතර අදින් පටන් ගන්න මාසයක් වගේ කාලයක් ඇතුළත මේ පාඩම් ටික පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු මාසේ සම්පූර්ණයෙන්ම පේපර්ස් වලට යොදවන්න. ඒකෙන් අදහස් කරන්නේ මේ මාසේ පේපර්ස් නොකර සම්පූර්ණ පාඩම් කරන්න කියන එක නෙමෙයි. මේ වෙද්දී ඒ කියන්නේ පාඩම් කරපු නැති කෙනෙක්ට පාඩම් අමතක කෙනෙක්ට හරි කියන්නේ පාඩම් නොකර මම පේපර්ස් ගන්න බෑනේ DS වල. කියන්නේ මේ කියන්නේ පාඩම් කරලා තියෙන්න බෑ උත්තර ලියන්න. හරි. ඒ කියන්නේ මාසයක් වගේ කාලයක් ඇතුළත කොහොමද මේ පාඩම් ටික ඔයා පාඩම් කරලා ඉවර ගන්න. හරි. මම දෙන ඒකට ප්ලෑන් එකක්. හරි. එතකොට මන් දීපු කම්බිනේෂන් වල පාඩම් කරනවා ඔයා කොහොමද මාසයක් ඇතුළත සිලබස් එක කවර් කරගන්න කියලා මම පොඩි ජස්ට් අයිඩියා එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පොඩි නෝට් එකක් දාගන්න මම වීඩියෝ එක කරන්න කලින් හදෝ ප්ලෑන් එකේ පොඩි මේ පොඩි ස්කෙච් එකක් මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මොකවත් කරපු නැති එක්ට වැඩ කරන ප්ලෑන් එකක් තියෙනවා කියන්නේ නිකන් අර අමුතු එකක් තියෙනවා. හරිද?
සාමාන්‍ය ඉතින් මේ කියන්නේ මාත් මේ වගේ දේවල් ෆලෝ කරා මොකද ටිකන් අර පාඩම් කරන්න වාලේ පාඩම් කර වඩා මෙහෙම දෙයක් තියෙද්දි මේ මට කරන්න දෙයක් තියෙනවා මට ප්ලෑන් එකක් තියෙනවා කියලා අමුතු මෙහෙම එකක් තියෙනවා මට කියන්න තේරෙන හරි එතකොට මම පළවෙනි කම්බිනේෂන් එක කිව්වේ 12 වසරේ කියන්නේ ඒ කොටසේ එක දෙක ප්‍රශ්න දෙකට ලෑස්තිලා යන්න ඕනේ එතකොට 13 වසරේ ප්‍රශ්න 4න් 3ක් ලියන්න ඒ කියන්නේ 13 වසරේ තියෙන පාඩම් 7ම බලාගෙන යන්න ඕනේ හරි ඒක කවර් කරනවා නම් ඔයාලට කරන්න පුළුවන් පළවෙනි පාඩමට දවස් දෙකක් දෙනවා දෙක තුන පාඩමට දවස් දෙකක් දෙනවා හතර පාඩමට දවස් 3ක් දෙනවා ඊට පස්සේ දෙවෙනි සතියට આવොත් පහේ පාඩම් වලට එක දවසයි පොඩින් අගුඩුස්සක් හරි ඊට පස්සේ 12 වෙනි පාඩමට ඇවිල්ලා දවස් 3යි 13 වෙනි පාඩම ඔපරේෂන් මැනේජ්මන්ට් දවස් 3යි 14 වෙනි පාඩම කියන්නේ අලෙවි ගණනාකරණයට දවස් 3යි 15 වෙනි පාඩමට දවස් 3යි 18 වෙනි පාඩමට එක දවසයි පොඩි පාඩමක් හරි ඊට පස්සේ මානව සම්පත් කළමනාකරන 16 4 වෙනි සතියේ ඒකට දවස් 5ක් දෙනවා මොකද ඒකේ අර ලොකු තියරි ගොඩක් තියෙනවා හරිද ලොකු තියරි ගොඩක් තියෙනවා මම ඇත්තටම ආසම නැති පාඩමක් මානව සම්පත් කළමනාකරණේ හරි ඊට පස්සේ තොරතුරු පද්ධති පාඩමට දවස් 2යි ඔන්න පළවෙනි කම්බිනේෂන් එක කරගෙන ඊට පස්සේ දෙවෙනි කම්බිනේෂන් එකේ කියන්නේ ඒ කොටසේ 3 සහ 4 ප්‍රශ්න වලට ලෑස්තිලා යන්න එයාට පුළුවන් 7 වෙනි පාඩම දවස් 3ක් දෙන්න 8 9ට එක දවසයි 11 වෙනි පාඩම දවස් 3යි ඊට පස්සේ දෙවෙනි සතියේම දෙවෙනි සතියේ 10 වෙනි පාඩමට එක දවසයි කියන්නේ ප්‍රවාහනය හා සැපෙන සේවා ඊට පස්සේ 12 වෙනි පාඩමට 3යි 13 වෙනි පාඩමට 3යි ඊට පස්සේ 3 වෙනි සතිය 4 වෙනි සතිය සුපුරුදු විදියටම 14ට 3යි 15ට 3යි 18ට එක දවසයි 16 පාඩමට දවස් 5යි 17 පාඩමට දවස් දෙකක් වාට දෙන්න පුළුවන් හරි ඊට පස්සේ තුන්වෙනි කම්බිනේෂන් එක තුන්වෙනි කම්බිනේෂන් එක කියන්නේ 12 වසරේ පාඩම් ඔක්කොම බලාගෙන B කොටසෙන් 5යි පාඩම් ලෑස්තිලා යනවා හරි ඔයාලට පුළුවන් එක දෙක පාඩම් වලට දවස් 3ක් දෙන්න 5යි පාඩම් එක දවසයි 4 වෙනි පාඩමට දවස් 3යි 3 වෙනි පාඩමට දවස් 2යි දෙවෙනි සතියේ ඊට පස්සේ 4 වෙනි පාඩම දවස් 4යි 8 9 පාඩමට එක දවසයි ඊට පස්සේ 3 වෙනි සතියට යනවා 3 වෙනි සතියට ආවට පස්සේ ප්‍රවාහන සැපෙන සේවාව වලට එක දවසයි 11ට මැනේජ්මන්ට් පාඩමට දවස් 3යි සෝරි මේ 11 කියන්නේ මැනේජ්මන්ට් නෙමෙයි මේ මොකද්ද බා වෙනදාමට දවස් 3යි 12 වෙනි පාඩමට දවස් 3යි ඊට පස්සේ 13 දවස් 2යි 4 වෙනි සතියේ 14 වෙනි පාඩම දවස් 3යි ඊට පස්සේ 4 වෙනි සතියේ 15 වෙනි පාඩම දවස් 3යි ඔන්න 4 වෙනි සතියේ දවස් 3 මේ දැන් එතකොට මේ 4 වෙනි කම්බිනේෂන් එක ගියම මට නිකන් ඒකේ තේරුණා පොඩ්ඩක් අර කාලේ ඉතිරිවීමක් වගේ එකක් තියෙනවා කියලා මොකද නිකන් මට එහෙම එකක් දැනුණා හරි එක දෙක පාඩම් වලට දවස් 3ක් දෙනවා පහේ පාඩම් වලට එක දවසක් දෙනවා හතරවෙනි පාඩම දවස් 3ක් දෙනවා දෙවෙනි සතියට આવොත් දෙවෙනි සතියේ තුන්වෙනි පාඩමට දවස් 2යි හත්වෙනි පාඩමට දවස් 4ක් දෙනවා අට නවය පාඩම් වලට එක දවසක් දෙනවා ඊට පස්සේ තුන්වෙනි සතියේ යනවා 10 වෙනි පාඩමට 1යි 16 වෙනි පාඩම දවස් 5යි 18 වෙනි පාඩමට එක දවසක් දුන්නා ඇති මෙතන පොඩි කාලේ ඉතිරීමක් වෙන හින්දා ඔයාලට කැමති නම් පුළුවන් 18 වෙනි පාඩමට දවස් 2ක් වගේ දෙන්න 15 වෙනි පාඩම දවස් 4ක් දීලා තියෙනවා ඇත්තන දවස් 4ක් ඕකට වැඩිද මන්දා ඊට පස්සේ 17 වෙනි පාඩමට දවස් 3ක් දෙන්න පුළුවන් හරි එතකොට මේක තමයි වගේ තියරි ටික කවර් කරගෙන ප්ලෑන් එක එතකොට මාසයක් වගේ කාලයක් ඇතුළත ඔයාලට තියරි ටික කවර් කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට ඉතින් කෙලින්ම ෆුල් පේපර්ස් වලට බහින්න තියෙන්නේ හරි තියරි අමතකයි නම් ආපහු තියරි පාඩම් කරන්න කෙලින්ම පේපර්ස් කරනවා ඒ පේපරේ ලියා ගන්න බැරි ප්‍රශ්න අදාළ තියරි ටික බලනවා හරි එතකොට නිකන් පේපර් එක කරන හැටි ගැන පොඩි අයිඩියා එකක් දෙන්න ඕන නම් ඉතින් ඔයා කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම් ඉතින් අදට මේ වීඩියෝ එක මම නවත්තනවා මොකද පොඩක් දිගත් වැඩි වුණා වගේ බලමු පුළුවන් තරම් කපලා කොටලා දාන්න පුළුවන් කැටි මම කපලා කොටලා දාන එහෙනම් කටි වැඩි ටික කරගන්න ඔක්කොම good luck